කුරුළු නාදය මැද උදා වෙන සීතල උදෑසනකදී මට මාව මුණ ගැසේ. ලාහිරු ගස් අතරින් එබෙනා විට පෙත්තෙන් පෙත්ත දිගහැරීමෙන් පිපෙන මලක් අභියස මට මාව මුණ ගැසේ. දුම් දමන කෝපි කෝප්පයක පැණි රස මිශ්‍ර තිත්ත රස දිව අගට දැනෙනා විට මට මාව හමු වේ. ද්වේෂෙන් අල්තිනායිගේ කටුක ජීවිතය සහ සංචරණී වෙනුවෙන් උපන් සමිලයියාගේ ඒකපාර්ශ්වික ආදරය තැවරුණු පොතක පිටුපතර මට මාව හමු වේ. සීතල ලෑලි නිවස තුළ අප්පච්චිගේ වයලින් වාදනයට අනුව නර්තනයේ යෙදෙන ලෝරා ඉංගල්ස් ළඟ මට මාව මුණ ගැසේ. වතුර මල යට ස්නානය කරන විට වතුර බින්දු සිරුරට වැටි ගතේ හිරිගඩු පිපෙනා විට මට මාව හමු වේ. කහපාට සමනලයකු මලින් මලට පියඹෙන විට මට මාව මුණ ගැසේ. මා ආදරය කරන ගීතයකට සවන් දෙමින් ආදරණීයන්ට රසවත් කෑමක් විසිනා විට මට මාව හමු වේ. කොතරම් වැඩ කටයුතු මැද වුවත් මං වෙනුවෙන් වෙන් කරන පුංචිම මොහොතේදී පවා මට මාව මුණ ගැසේ. ඉතින් ලෝකයේ තිබෙන සුන්දරම හමුවීම මට මාව හමුවීම බව නැවත නැවතත් මට ප්‍රත්‍යක්ෂ වේ.